ලක්ෂණ දෙකක් කරේ ආයි කියලා මම හිතනවා මම මේකත් ගොඩ දා ගන්න. මේ වෙලාවේ බැකෝ එක තිබුණා නම් ලොකු වැඩ පිළිවෙලක් අපේ සභාවට ඇත්තටම කරන්න තිබුණා. අදට සමහර ගොඩක් තැන්වල ජන ජීවිතය අඩාල වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ දිට්ඨා කුණාටුව මේ බින්දු බින්දු ඇහැලා පුංචි පුංචි පොදවැස්ස අපි හිතුවේ නෑ මේ කලුගංග දෙකොඩ තලාගෙන ගිහිල්ලා ජන ජීවිතේ විතරක් නෙවෙයි ඒ මිනිස්සුගේ ගෙවල් දොරවල් විතරක් නෙවෙයි වගාපින් විතරක් නෙවෙයි මුළු සමස්ත මේ ලංකා දීපේම විනාශ මුඛයට අදදායි කියලා අපි කවුරුත් හිතුවේ නෑ. දැන් විපක්ෂයේ සමහර කොටස් සහ සමහර උදවිය මේක ඉස්මතු කරන්න හදනවා. කාලුගුණ දෙපාර්තමේන්තුව මේ වගේ අනාවැකි පළ කරා මේ වගේ විශ්ලේෂණය ගැන යම් කිසි ප්‍රකාශ කරා කියලා ආණ්ඩුව කෙරෙහි වරද්ද වටවන්න උත්සාහ කරනවා. හැබැයි කිසිම මොහොතක මීට ඉස්සෙල්ලා දරපු ආණ්ඩුව මේ වගේ විශ්ලේෂණ ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන ගානවතුන් කරනවා මෙතන නාය යනවා මෙතනින් පරිස්සම් වෙන්න මේ කොටස අධික නායක කරාප කියලා කිසිම කාලගුණ හෝ භූ විද්‍යාවකට ප්‍රකාශ කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. අන්න ඒ විදියට කොටස් වශයෙන් මෙන්න මේ වගේ කියලා කිව්වනම් බොහෝ වෙලාවට මේ විශ්ලේෂණය අඩු කරගන්න තියුණා. ඉතින් සමහර වෙලාවට මේ වගේ අවස්ථාවලදී අපේ මල්වල මගේ කොට්ටාසේ ජනතාව ජීවත් වෙන මල්වල මේ හිටිය. ඉතින් ඇත්තටම වාසනාවන්තයි මේ හිටිය කොට්ටාස වසමන අඩුම අපදාවක් තියෙන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විදියට ආරංචි උනේ මේ හිටිය තමයි. පොඩි පිපිරීමක් සහ වහලක් උඩට අත්තක් වැටීමක් විතරයි ආරංචි උනේ. ඒ වගේම මේ හිටියේ ඒ වගේම මල්වල නිවාස 8ක් යට වුණා. ඒ වගේම ඒ කට්ටියට යම් කිසි ආපදා සඳහා අපි කටයුතු කරා. ඒ සඳහා ප්‍රදේශයේ ගාම නිලධාරීතුමා නිහාල් මල්ලනගේ මහත්මයාට මේ මොහොතේදී මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඒ දිනම අපිත් එක්ක කටයුතු රත්නපුර පොලිසියේ ඒ නිලධාරීන් දෙපළකට විශේෂ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕන තවත් නායම් දරුණුගලේ නායම් වාර්තා වුණා. දන්දෙනිය ඔළුගල මාර්ගයේ පීල ළඟ කියන කොටස අදටත් සභාපතිතුමනි ඒ ස්ථානය NBRO එකෙන් අදී අවදානම් කලාපයක් ලෙස නම් කරලා වහලා තියන්නේ පාර. ඉතින් මේ නිසා ජන ජීවිතයට ගොඩාක් අඩාල වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒ මාර්ගයේ යන බස් රථය නිසි ලෙස ධාවනය කිරීමට නොහැකියාව. අනිත් කාරණාව තමයි වැඩි පිරිසක් තේ දැල්ලත් එක්ක ඉන්නේ. තේ දැල් ලොරි ප්‍රහාණය කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒක නිසා වැඩි දුරක් කරෙන් අදින්න වෙලා තියෙනවා. ඉතින් ඒකට මම සභාපතිතුමාට ඒ වගේම ලේකම්තුමටත් කියනවා ඒකට අවධානය යොමු කරලා හැකි ඉක්මනින් ඒ ජන ජීවිතය නැවත යථා තත්ත්වයට ගන්න ඒ අවස්ථාව උදා කර දෙන්න මම විශේෂයෙන් අඛිල මන්ත්‍රීතුමාටත් කියනවා මේ සඳහා පොඩි අවධානයක් යොමු කරන්න. දැන් අඛිල මන්ත්‍රීතුමාට කිව්වේ ඒකයි. සමහර අවස්ථාවල අපේ සහෝදර මන්ත්‍රීවරුන්ට අපි කතා කරාම කියනවා මේ අඛිලට කිව්වේ නැද්ද කියලා. ඒකයි මම කිව්වේ. ඉතින් ඒ අවස්ථාවලදී මම අඛිල මන්ත්‍රීතුමාටත් කියන්නේ ඒකයි. ඉතින් මචං අපිට කියලා හරියන්නේ නැහැ. මම පොඩ්ඩක් සභාපතිතුමාට මේ මොහොතේ එයාට මෙයාට දුන්න බිසි ඉතින් අඛිලට කිව්වේ නැද්ද කියලා. ඒකයි මම කිව්වේ. ඉතින් මම එහෙම කියන්න බෑ. ඉතින් හරි නෑනේ. ඉතින් ඒකයි. ඉතින් මම මේ මොහොතේදී ඉතින් ඒ වගේම අපේ සහනාධාර නැත්නම් අපේ ආධාර උපකාර කරන්න වැඩසටහනක් කරගෙන ගියා. ආධාර උපකාර කරන වැඩසටහනක් කරගෙන ගියා මල්වල බදුවත් ශාලාව කේන්ද්‍රගත කරමින්. ඉතින් මේ ප්‍රාදේශීය සභා බලපදේශයේ ඉන්න සියලුම ජනතාවට විශේෂ ස්තුතිවන්ත වෙන්න ඕන. අපිට විශාල ආධාර කොටසක් ලැබුණා. අපේ මුනිසිපාලිටියේ ඒ ස්ථාන වලට ලබා දෙන වැඩ පිළිවෙල හදලා තියෙන්නේ. ඉතින් අපිට විශාල ආධාර කොටසක් ලැබුණා. මම හිතන විදිහට ඇඳුම් විතරක් අලුත් ඇඳුම් විතරක් බලස්ස 4කට වැඩි ප්‍රමාණයක් වටිනාකම ගිය ප්‍රමාණයක් ලැබිලා තිබුණා. ඉතින් ඒ ගන්නතර නවතන්නෝ සියලු දෙනාට ඒවා නිසියාවට බෙදා දෙන්න වැඩ පිළිවෙල මේ වෙනකත් හදලා තියෙනවා. ඉතින් සමහර මොහොතවල වල සමහර අවස්ථාවල වල මේ ආණ්ඩුව අපි ගණිතදී කිව්වේ විපක්ෂයේ බොහෝ කණ්ඩායම් කිව්වේ අපිට විදේශීය වශයෙන් ශක්තියක් නැහැ. විදේශ වශයෙන් වැඩ පිළිවෙලක් නැහැ. විදේශ වශයෙන් සහයෝගයක් නැහැ කියලා. ඉතින් කියන්න සතුටුයි මේ වල විට විදේශ ආධාර ගලාගෙන එනවා. විශේෂයෙන් කියන්න ඕනේ ඇමරිකාවේ පෞද්ගලික හමුණා අපේ ශ්‍රී ලංකා
නාවික යාත්‍රාවක් ඒ වගේම අයර්ලන්තයෙන් හම්බුණා ඩොලර් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් ඒ වගේම මේ සංඛ්‍යා ලැබෙන බොහෝ වෙලාවට එහෙම වෙන්න පුළුවන් ඒ වගේම එංගලන්තයෙන් පවුම් මිලියනයකට වැඩි ප්‍රමාණයක් හම් වෙලා තියෙනවා මේ වන විට ඒ වගේම වැඩි නෙමෙයි අසල්වාසී ඉන්දියාවේ තමිල්නාඩුවෙන් අපිට හම් වෙලා තියෙනවා ඉදිකිරි ශේෂ්ඨ ආධාර මෙට්‍රික් ටොන් 950කට අධික සංඛ්‍යාවක් ඉතින් ඒ වගේම ඉන්දියාවෙන් තවත් පාලම් 10ක් ඒ වගේම පාකිස්තානයෙන් තවත් ආධාර තොගයක් වගේම පාලම් 16ක් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා ඒ වගේම මාලදිවයිනෙන් ඇතුළු තවත් සතර වෙමිරාජ්‍යයෙන් ඇතුළු රටවල් ගණනාවකින් විදේශ ආධාර මේ වලට ලැබිලා තියෙනවා ඉතින් ඇත්තටම අපිට තියුණටත් වඩා හොඳට මේ ජන ජීවිතයේ යථාර්ථයටපත් කරලා මේ රට අපි බලාපොරොත්තු වෙච්චට වඩා ආය විශ්වසනයක් තිබුණාද නැද්ද කියන දැනට බව අපිට ගොඩනගන්න හැකියාවක් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තුල විශේෂයෙන්ම ගල්ලෑල්ල ගලබඩ තමයි ගඩි ආපදාවක් සිද්ධ වුණේ. ඒ කඳවුරු තාමත් මම හිතන්නේ ගොඩක් තැන්වල තිබෙනවා. ඉතින් අපි සභාවක් විදියට මේ වගේ විශ්වසනයකදී අපි සභාවක් විදියට ඇත්තටම ක්‍රියාත්මක වුණා කියලා මදි. ඇත්තටම සභාපතිතුමනි. සමහර අවස්ථාවලදී සභාපතිතුමත් අසරණ වෙච්ච අවස්ථා ඇති. ඉතින් මම යෝජනා කරනවා මේකට ප්‍රධාන හේතුව ඉදිරියේදී ඉතිහාසයේදී සභාවක් කරපු හැටි තමයි. සභාපතිතුමාට වාර දෙනකොට සභාපතිතුමා වාර ගන්නකොට කොහොමද තියුණු කියලා සභාපතිතුමාට මතක ඇති. ඉතින් මේ සභාව අනාගතයේදී මේ වගේ විවේචන එන්න පුළුවන්. ඒ වගේ විවේචනයක් එනකොට අපි සූදානම් වෙමු. එතකොට ඕනම විවේචනයකට මුහුණ දෙන්න පුළුවන් සභාවක් බාට ගොඩනගමු. ඉතින් බොහෝ වෙලාවට ගංගාතුරෙන් විශේෂයෙන් අපදාටපත් වෙන්නේ සීමිත කොට්ටාස සංඛ්‍යාවක් විතරයි. කාංගම ඒ වගේම කැටලියම්පල්ල මල්ලල වගේ ප්‍රදේශ විතරයි. ඉතින් නායයන් අවදානම් තියෙන ප්‍රදේශ ටිකක් නම් කරලා තියෙනවා. ඉතින් අන්න ඒවට නිසි වැඩ පිළිවෙලක් එක්ක ගමනක් යමු කියන ආරාධනාව කරමින් මම නිරණව